අපි ඩිලෝ මෝටර්ස් සයිඩ් එකෙන්ම පිටිපස්සට එද්දී එතනම තිබ්බ තවත් බයික් දෙකක් 1.41 නිෂ්පාදිත එකක් ඒ වගේම 1.65 නිෂ්පාදනය කරපු බයික් දෙක මේ දෙකම BSA මොඩල් එකේ බයික් දෙකක් මාත් එක්ක ඉන්නවා කංචන නේද පොඩ්ඩක් නම පැට්ටුණා කංචන මේ බයික් එක කොච්චර කල්ද වගා මේක මං ගාව අවුරුදු 3ක් විතර වෙනවා දැන් මොකද්ද මේ මොඩල් එක මේක 1941 BSA WM20 කියන මොඩල් එක සෙකන්ඩ් වර්ල්ඩ් වෝර් එකේ පද බයික් රයිට් ඉතින් මේ බයික් මේන්ටේන් කරත් මේ කොහොමද ඒ කියන්නේ අමාරු නැද්ද කොහොමද කොස්ට් එක කොහොමද කියන්නේ මේ සාමාන්‍ය දැන් මේ සීන් එකකටම කැමති සෙට් එකක් කියන එක නේ ක්ලාසික් බයික් ක්ලාසික් කාස් තියාගන්න සාමාන්‍යයෙන් බයික් එක මේන්ටේන් කරද්දි කොහොම මොන වගේ කොස්ට් එක මේ වගේ බයික් එකක් මේන්ටේන් කරද්දි ඉතින් අපිට තියෙන ලොකුම චැලෙන්ජ් එක තමයි ස්පෙයා පාර්ට්ස් ඇත්තටම ලංකාවේ නැහැ අපිට ඉම්පෝර්ට් කරන්න වෙනවා ප්ලීස් අපිට මේ ටයර් එකක්වත් ලංකාවේ ගන්න නැහැ ඉතින් අපිට ඔක්කොම ඉම්පෝර්ට් කරන්න වෙනවා කියන්නේ මේ වගේ බයික් එකක් මේන්ටේන් කරනවා කියන එක ලේසි නෑ ලේසි නෑ ඒත් එක්කම දැන් තව එකක් තියෙන 1960 මේක 52 මේක BSA Golden Flash 650cc බයික් එක රයිට් ඒක කොච්චර කල්ද වුණා මේක මම හදලා අවුරුද්දක් විතර වගේ වෙන්නේ දැන් මං ගාව අවුරුද්දක් තිස්සේ විතර තියෙන්නේ මේක තාම හැතැම්ම 500ක් විතර වගේ දොල් දෙන්නේ ගිසදිත් අපි නුවරඑළිය ගිහිල්ලා ආවා මේ බයික් එක ඔව් හොඳයි මේක රන්නින් කොහමද රනින් කන්ඩිෂන් හොඳටම හොඳයි බයික් එකම හොඳටම දුවන බයික් ඒක ඔයාගම තව තියෙනවද කලෙක්ෂන් එක තව කලෙක්ෂන් එක තියෙනවා තව රීස්ටෝක් කරන් යන ඒවා ටිකක් තියෙනවා තව බයික් 5ක් 6ක් විතර රීස්ටෝක් කරනවා රීස්ටෝක් කරනවා අපි ඒකෙන් තව ප්‍රෝග්‍රෑම් එකක් තියෙනවා කරන්නේ නේද හරි බොහොම ස්තුතියි අද අපේ පැරට් එකට මොකද හිතන්නේ පැරට් එක ගැන හොඳයි හොඳ අරේන්ජ්මන්ට් එකක් තියෙනවා බලමු අපි මට එනං කංචන ගාව තියෙනවා මේ වගේ ක්ලාසික් බයික් කලෙක්ෂන් එකක් යා රීස්ටෝර් කරනවා ඉතින් ඒ කියන්නේ අපිට වෙහිකල් හබ් එකෙන් ඔයගොල්ලෝ ලස්සන ප්‍රෝග්‍රෑම් එකක් ඉස්සරහට ගේන්න පුළුවන් ඒ බලාපොරොත්තුව තියාගෙන අපි යමු වෙහිකල් පැරට් එකේ තා ටිකක් පිටිපස්සට තව තියෙනවා ඉවර නෑ යා